අයිබෝවන්. අද මොකද්ද වෙන්නේ? අද දවස විශේෂ දවසක්. අපි බලමු ඉස්සරහට මොනවද වෙන්නේ කියලා. මේ තියන්නේ අපි යාන්ත්‍රික පැල සිටීමේදී භාවිතා කරන තවාණක්. මේක පේනවා සාමාන්‍යයෙන් අක්‍රයකට තැටි 140ක් විතර අවශ්‍ය වෙනවා. මෙහිදී යොදාගෙන තියෙන්නේ බාස්මති වර්ගයේ V වර්ගයක් තමයි යොදාගෙන තියෙන්නේ. ඉතිරි වලට පෙන්වන්නම් මේ තවාණ ට්‍රේ වල තමයි දාලා තියෙන්නේ. වලට පෙන්න මේ ට්‍රේ එක. මෙතන ට්‍රේ එක. මේ වගේ ට්‍රේ 140ක් විතර යනවා සාමාන්‍යයෙන් අක්‍රේ වගා කරන්න. මේක මේ විදිහට ගලව ගන්න පුළුවන්. මේ ගලවලා තමයි අපි යන්ත්‍රයට යෙදීමක් කරන්නේ. අපි ඉදිරියේදී බලමු මේකේ කොහොමද වැඩේ වෙන්නේ කියලා. එයන් විදිහෙන් අයිතිකාරයා තමයි මේ ගලවන්නේ අපි ඉදිරි මහත්මයා යාන්ත්‍රික පැල සිටීමට. මේ විදිහට අරන් අපේ සහභාගී වෙලා ඉන්න අපේ ඉරන්ද මහත්මයා. යායේ පළවෙනි වැඩේ. සෑහෙන දුෂ්කරතා මැද තමයි මේක මේ ක්‍රියාත්මක කරන්නේ. ගොවි ජනතාවගේ පුන පුනා බලා ඉන්නවා මොකද්ද මේ වෙන්නේ කියන එක සම්බන්ධව. මේ තියෙන ඊ අපි අවශ්‍ය සකස් කරගත්ත ශේෂ්ත්‍රය. තවන සහ මෙතන අක්කරයක ප්‍රමාණයක් තමයි ශේෂ්ත්‍රය වැඩ කටයුතු වලට ඉතුරුලා තියෙන්නේ. අපි බලමු මොකද වෙන්නේ කියලා ඉස්සරහට. වැඩේ පටන් ගන්න හදන්නේ අපි. මේකෙදි සාමාන්‍යයෙන් අඩියේ පරතරෙන් පැල 4ක් එකපාර වදිනවා. බලමු. අපි හරවගෙන එනකොට දැනගන්න මෙතන ඉඳන් තමයි ආයෙ බැලේ වද්ද ගන්නට තියෙන්නේ. ඊළඟ. ඊට අවසානට දැන් මෙලියට යනවා නම් මෙතන නිකෝ මේ පැත්තේ පටන් අරන් මෙහෙම රවුම අරන් ඇවිල්ලා මෙතන කොට වෙන මේ ඉන්න. මේ අවසානයේ මම රවුමක් යන ඉතුරු කර ගන්න කියන්නේ ඒක. ඊළඟ. ඉතින් දැන් අර ඊයත් කෙලින් අතරේ මේ කෙලින් මේ හරිය නම් පටන් අරන් දැන් මේ හරිය ඉවරයි දැයිනේ. මේක අවසානට අඩුව පුරව ගන්න පුළුවන්. කෙලින් ටික ඉස්සලා ගහලා එයාගෙන මාර අහසක් අද ඔයාලට පේනවා අහසේ මාර සුන්දරත්වයක් තියෙනවද? ගොඩක් දවසකින් දැක්ක ලස්සන අහසක්. මේ වගේ ලාවක් තමයි අපි අලුත් වැඩේ පටන් ගන්නෙ. අලුත් කියවට අලුත්මත් නෑ. බලමු මොකක්ද වෙන්නේ කියලා. දැන් වැඩේ පටන් ගන්න හදන්නේ. සිටුීමේ කටයුත්ත. මේකේ මොකද? මේකේ පැල ප්‍රමාණය. මේකෙන් තමයි පැල ප්‍රමාණය ගෙනියන්නේ. ඒ කියන්නේ පැල 2ද 3ද 4ද 5ද 6ද 7ද ඒක අපි අර තවාන තියෙන විදිහ බලලා තමයි මේ ඇඩ්ජස්ට් කර ගන්නවා. මේක සාමාන්‍යයෙන් දාන පැල 7ක් 6ක් 7ක් වත් අදින තියෙනවා. මේක ගැඹුර. සාමාන්‍ය වැලි පොළොව වගේ නම් උඩ වගේ වදිනවා නම් උඩ දාන පල්ලෙහාටම කරනවා නම් උඩ අඩු කරන්න උඩ දාගන්න. ඒක තමයි සීරු මාරුව. පැල ගාන සහ මේ මඩ අණුව සහ වැඩි අණුව ශේෂයේ කොහොමද සිටවන ප්‍රමාණය අනුව දැන් බලමු අපි වැඩේ කොහොමද වෙන්නේ කියලා. ටිකක් දාලා බලනවා කොහොමද පැල ප්‍රමාණය වදින්නේ කියලා. ඒක තමයි අපි අවශ්‍ය නම් සීරු මාරුවක් කරගන්නවා. ඊට නැවත අපි ඒක ඉමු කරනවා.
තවාණක් දැම්මහම මෙන්න මේ විදිහට පාළු නැතුව සිටුවීම සිද්ධ වෙනවා. ඊට මේක මේ ඇල වෙලා තිබ්බට පැල නැවත දවසක් යනකොට පිළිගන්නවා. ඒ බලන්න මේක මේ ගැඹුර සහ මේ පැලේ වැදිලා තියෙන ප්‍රමාණය මේ අධික ගැඹුරකට වැදුනහම මේක පඳුරු දැමීම ප්‍රමාද වෙනවා. ඒ වගේම සාර්ථකත්වයේ ටිකක් මදි. මේකේ මේ අඟල් 4 තමයි පරතරය දාලා තියෙන්නේ. ඊට පස්සේ අඩිය පැල වේලිය අතර අඩිය ප්‍රමාණය තමයි තියෙන්නේ. ආරට වෙන බලන්න ඒක අමුතුම ලස්සනක් තියෙන්නේ. ඉතින් මේක තමයි අද දවසේ තත්ත්වය. මේ පැත්තෙන් ඉන්නේ. මේකේදී අර එහා පැත්තේ සපත්තු තියෙන ස්පේස් එක බලන්න තමයි යන්නේ. ඒකත් එක්ක හරියට ගියා ගමන් ගානට ඊළඟ පේලිය තියෙන්නේ. බලන්න පොඩ්ඩක් එහෙම වුණොත් සපත්තුව මේ නැවත එක උඩ වදීමක් වෙනවා. ඒ නිසා ඒක ප්‍රවේශමෙන් කරන්න ඕන දෙයක්. මම හිතන්නේ වැඩේ සාර්ථකයි. බලමු. යාන්ත්‍රික පැල සිටීම 2026 4/25 වෙනිදා මම හිතන්නේ විශේෂිත දවසක් අපිට. මේක මේ කුසිකාරුන් දෙපාර්තමේන්තුවට අලුත් දෙයක් නෙවෙයි. මේක පරණ තාක්ෂණයක්. හැබැයි මේක ගොවි මහත්තුරු භාවිතා කිරීමේ අඩුපාඩුවක් තියෙන්නේ. පාවිච්චි කරන ප්‍රමාණය අඩුයි භාවිතා කිරීම. මොකද ඒ කට්ටිය මේකේ හරීම වාසිදායක තත්ත්වයේ දන්නේ නැහැ. දැන් ඇත්තට මේ මම කතා කරේ අපේ ඉන්දුනිල් මහත්තයත් එක්ක අපේ ගොවි මහත්මයා. එයා දැන් කිව්වා මේ ඇත්තටම පුදුම සතුටක් තියෙන්නේ මේ වගේ දෙයක් එහින් බලා ගන්න ලැබීම සම්බන්ධව. මොකද මේ එයා කියන මේ මහන්සියේ ප්‍රතිඵල දැන් මට දැනෙනවා කියලා. ඉතින් ඒ නිසා මේ වගේ දෙපාර්තමේන්තුව සතු තියෙන ඇත්තටම මේ තාක්ෂණය භාවිතා කරන්න පුළුවන්කම තියෙනවා නම් අපිට මේ වී ගොවිතැනේ අපිට අඩු පිරිවැයකින් වැඩි අස්වැන්නක් ලබා ගැනීම සිදු කරන්න පුළුවන්. බලන්න මේකේ කොච්චර පිළිවෙලකට මේ වැඩේ වෙලා තියෙනවද කියලා. ඒ වගේම මේකේ ඔයාලට පේනවා මේ අඩියක පරතරය තියෙනවා. මේක අපි වල් මර්ධනය සඳහා සහ කිරිමුල් ඇද්දවීම පොහොර කාර්යක්ෂමතාවය වැඩි කරන්න මේක අපි වීඩ කරනවා. කියන්නේ මේ පෙළ අතර ඒකත් යාන්ත්‍රික විදිහට කරන්නේ. ඒ සඳහා යන්ත්‍රයක් තියෙනවා. ඒක භාවිතා කරලා අපි මේක වීඩ කරනවා. වීඩ කරාට පස්සේ මේකේ මුල් කැපිලා වල් මර්ධනය වෙලා ඊට පස්සේ පොහොර අවශෝෂණය වැඩි වෙන්න සහ කිරිමුල් දාන්න ලොකු ප්‍රවණතාවයක් දක්වනවා. අනික මේක මේ විශේෂත්වය වෙන්නේ මේක බාස්මති වී වර්ගයක්. අපිටත් අලුත් අත්දැකීමක්. මොකද බාස්මති එකක් මේ විදිහට කරන පළවෙනි අවස්ථාව අපි. ඉතින් ඒ නිසා මේකේ අත්දැකීම බෙදා ගමු අපි කොහොමද වෙන්නේ කියලා. ඒක අපි ඉදිරියේදී තවත් වීඩියෝ වලින් අරන් එන්න මොකක්ද වෙන්නේ කියලා සම්බන්ධව. එහෙනම් ජය වේවා.